හයි ගයිස් ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ කොහොමද ඔයාලා Binance එකෙන් ඩොලර් 100ක් දක්වා earn කරගන්න කියලා ඩිපොසිට් එකක් නොකර. ඉතින් ඔයාට මේකේ ඩොලර් 100ක් දක්වා earn කරගන්න පුළුවන් කියලා මම නෙමෙයි කියන්නේ Binance එකෙන්ම කියනවා. ඉතින් ඔයාට පුළුවන් මේකෙන් මම අද කියලා දෙන මෙතඩ් සරහා ඔයාට මේ ඩොලර් 100ක් දක්වා earn කරගන්න. ඉතින් මේක ඩොලර් 100ක් දක්වා නෙමෙයි ඉතින් ඊට වැඩි වුණත් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ගණන් නෙමෙයි ඔයාට පොඩි ගණන් සාමාන්‍යයෙන් මේකෙන් earn කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අතරතුර ඔයාට බලා ගන්න පුළුවන් පොඩි කෝඩ් ඔයාට උඩින් pop up වෙයි. ඒව ඔයාට පුළුවන් Binance එකට ඇවිල්ලා claim කරගන්න. ඒ කෝඩ් තමයි මම දීලා තියෙන red packet code. ඔයාට ඒවා claim කරගන්න පුළුවන් Binance එකට ඇවිල්ලා. ඒක claim කරාට පස්සේ ඔයාට එකකින් ගාණක් set වෙනවා. මහලු ගාණක් නෙමෙයි පොඩි ගාණක් set වෙනවා. වීඩියෝ එකේ තනින් තන ඔයාට pop up වෙන්න දාන්නම්. ඉතින් ඔයා Binance තියෙන කෙනෙක් නම් කොහොමද Binance තියෙන හින්දානේ මේ වීඩියෝ එක බලන්න ආවේ. ඔයාට පුළුවන් Binance එකට ගිහිල්ලා මේ කෝඩ් එක claim කරගන්න. claim කරගන්න දන්නේ නැති කෙනෙක්ට මම claim කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඉතින් ඔයාට පුළුවන් මේ කෝඩ් ටික බලාගෙන ඔය ලියා ගන්න හෝ නැත්නම් වෙනම ටයිප් කරගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් Binance එකට ගිහලා ඒක paste කරලා ඔයාට පුළුවන් red packet code එක claim කරගන්න. ඉතින් ඔයා වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. ඔයාට display වෙයි තනින් තන මම කෝඩ් වර්ග 3ක් දාලා තිනවා. ඒ කියන්නේ red packet code 3ක් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක කෝඩ් එකකින් 50 දෙනෙක්ට claim කරගන්න පුළුවන්. තව කෝඩ් එකක් තියෙනවා ඒකිනුත් 50 දෙනෙක්ට claim කරගන්න පුළුවන්. තව කෝඩ් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් ගාන වැඩි හම්බෙනවා ඒක 30 දෙනෙක්ට claim කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ කෝඩ් තුනම Binance එකේ එක්කෙනෙක්ට තියෙනවා නම් ඉතින් මේ කෝඩ් තුනම ඔයාට claim කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක අනිවාර්යෙන් claim කරගන්න. මොකද 50 දෙනෙක්ට මම හැදුවේ හින්දා මේක claim කරගන්න නිකන් ඔය තියෙන්න දෙන්න එපා. කොහොමද ඔයාට Binance තියෙනවා නම් මේ claim කරගන්න අනිවාර්යයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්. එතකොට මේ කෝඩ් එක expire වෙලා තියෙන expire කියන්නේ use කරලා ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය මේක සතියක් දෙකක් විතර යනකොට සාමාන්‍ය මේ වීඩියෝ එක බලන හැමදෙනාම claim කරගන්නේ නැහෙනි. ඉතින් කට්ටියක් තමයි claim කරගන්නේ. ඉතින් කට්ටිය උරුණාට පස්සේ මම කමෙන්ට් එකක් හෝ දාන්න මේක ඔක්කොම claim කරගෙන ඉවරයි කියලා මම යටින් කමෙන්ට් එකක් හරි දාලා තියන්න. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකත් බලන්න. ඉතින් දැම්ම වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් දැම්ම like එකක් දාලා set වෙන්න channel එක subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් යමුද ගෙන ආපු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම Binance app එක open කරගන්න ඕන. Binance එක open කරගත්තට පස්සේ ඔයාට උඩ බලා ගන්න පුළුවන් අතක් වගේ coin එකක් අල්ලන් ඉන්නවා වගේ පොඩි icon එකක් තියෙන home tab එකට ආවට පස්සේ Binance එකේ. ඉතින් අන්නේ click කරගන්න ඔයා. click කරාට පස්සේ මෙන්න මේ විදිහට යට තියෙනවා get reward යටතේ pay campaign hot deals කියලා. ඉතින් pay campaign කියන එක තමයි ඔයා click කරගන්න ඕන. click කරාට පස්සේ මෙතන තියෙනවා pay campaign යටතේ උඩ තියෙන red packet giveaway share red packet one game send campaign කියලා. ඉතින් send campaign එකට තමයි ඔයා මෙතන යන්න ඕන. send campaign එක උඩ click කරගන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select recipient කියලා තියෙනවා official nominees සහ friends කියලා එක. තියෙනවා category දෙකක් වෙනවා. official nominees සහ friend කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයා මෙතන මුලින්ම official nominees කියන එක click කරගන්න. එතකොට මේකෙදි වෙන දේ මම ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මම දැන් මෙතන official nominees කියන එක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා you can send to 3 nominees කියලා. එතකොට ඔයාට කරන්න පුළුවන් මෙතන ඔයාට පේන්නේ නැත්නම් මෙතන බලා ගන්න පුළුවන් පොඩ්ඩක් zoom කරලා send to get reward කියලා කහ පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක යටින් තමයි ඒක තියෙන්නේ. ඉතින් ඔයාට මෙතන 10ක් කියලාත් ඇති 5ක් කියලාත් ඇති. මට නම් මෙතන මම කලින් send කරපු ඉඳ දැන් 3යි මට පෙන්නන්නේ. ඉතින් ඔයාට 10ක් වෙන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ 3 දිනට කොහොම හරි මට යවන්න පුළුවන්. ඒ කියන්නේ යවන්නවා කියන්නේ ඒ කියන්නේ Binance use කරන තව අඳුරන්නේ නැති කාට හරි ඔයාට පොඩි ගාණක් එයාට USDT පොඩ්ඩක් තියෙනවා නම් පොඩි ගාණක් 0.001ක් වගේ ගාණක් එයාට send කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නේ කාටද යන්නේ කියලා උනාට send කරගන්න පුළුවන් වෙන කෙනෙක්ට. මේක Binance එක කරා තමයි option එක දීලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ ඔයා එක send කරාට පස්සේ ඔයාට ආපස්සට පුංචි reward එකක් set වෙනවා. කියන පුංචි අපි දාපු reward එකට අමතරව ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර ගාණක් අපිට ආයි මේකේ set වෙනවා. ඉතින් මම ඒක කරලාම පෙන්නන්නම් ඔයාට. මේකේ තියෙන limit එක තමයි official nominees යටතේ 3 දෙනෙක්ට විතරයි මට යවන්න පුළුවන්. මට යවන්න පුළුවන් 3 දෙනෙක්ට විතරයි. ඊගෙන මම කලිනුත් දෙව්වට කට්ටියකට. ඉතින් ඔයාට 10ක් කියලා ඇති. බලන්න ඔයාට කීයක් යවන්න පුළුවන්ද කියලා. ඉතින් මේ official nominees යටතේ මම දැන් මෙතන send to get reward කියලා මම මෙතන amount එකක් type කරගන්න තියෙනවා. මට auto select කරලා තියෙනවා 0.001ක්. ඉතින් ඔයාට ඒක වැඩි කරලා යවන්න පුළුවන් අඩු කරලා යවන්න පුළුවන්. ඉතින් මේක මම මෙතන official nominees ලාට යවනවා පොඩි ගාණක් දැන් මෙතන send කියන click කරගත්තට පස්සේ මෙතන තියෙනවා you will receive one reward after sending successfully කියලා තියෙනවා. ඉතින් red packet වගේ දෙයක් ඔයාට ආයි back reward එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා security verification requirement යටතේ pass key එකයි facial verification එකයි. ඉතින් මේ facial verification එක එන්නේ
මුල් අවස්ථාවේදී විතරයි. ඉතින් පාස් කී එක ඔයාගේ Binance එක හදනකොට පාස් කී එකක් දුන්නා නම් ඒක තමයි එන්නේ මගේ නම් ෆෝන් එකේ ලොක් එක තමයි එන්නේ. මොකද මම පාස් කී එක විතර ඒක තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට වෙන මොකක් හරි එන්න පුළුවන්. එතකොට ඔයා දාපු පාස් කී එක තමයි ඔයාලට එන්නේ. එතකොට facial verification එක දෙන්න ඕන ඔයා. ඔයාගේ දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා පොඩි එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් Binance account එකක් හදන්න බෑනේ. උදාහරණයක් විදිහට ගත්තොත් පොඩි එක්කෙනෙක් කියන්නේ 18ට වඩා අඩුයි. ඔයා යූස් කරේ තාත්තාගේ ID හෝ driving license එක. එතකොට එහෙම තමයි ඔයා Binance එකේ KYC verification එක කරගන්නේ. එතකොට ඔයාගේ මූණ නෙමෙයි තාත්තාගේ මූණ තමයි මේ facial verification එකට අල්ලන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් එහෙම තමයි කරගන්න ඕන. නැත්තම් මේක facial verification එකෙන් යන්න දෙන්නේ නැහැ ඔයාට. facial verification එක first time තමයි අහන්න. ඊට පස්සේ ටිකේ ඔයා මේක කාට හරි යවන්න හදුවම facial verification එක හැම තිස්සෙම එන්නේ නැහැ. එක වතාවයි එන්නේ. ඉතින් ඒක කරගත්තට පස්සේ මෙතන මට ආයි backup reward එකක් හම්බ වෙනවා. ඉතින් මම මෙතන claim now කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් මට ඊට පස්සේ මෙතන පුංචි dust coin ප්‍රමාණයක් හම්බ වෙනවා. මම ඉතින් ඒක okay කරගන්නවා. ඒ කියන්නේ අර මම යවුව ප්‍රමාණයට වඩා පොඩ්ඩක් මේක වැඩි. ඊට පස්සේ මෙතන තව දෙන්නෙට මට යවන්න පුළුවන්. ඉතින් මම ඒ දෙන්නටත් මෙන්න මේ විදිහට යවනවා. යවුවට පස්සේ මෙතන 0.01 කියලා පෙන්නනවා. දුන්නාට පස්සේ මෙතන confirm කියන එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ මට ආයි backup reward එකක් හම්බ වෙනවා. ඉතින් මට මේ සැරේ pass key එක විතරයි security verification එකේදී කරන්න ඕනේ. ඒකයි මම කිව්ව face verification එක එන්නේ පළවෙනි වතාවේදී විතරයි. එතකොට මට මෙතන ආයි claim now කියලා එනවා. ඉතින් මම ඒ claim කරගත්තට පස්සේ 0.03ක dust coin ප්‍රමාණයක් මට හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන තව එක්කෙනෙක්ට යවන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඊටු ටිකත් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට කරගන්නවා. මෙතන claim now කියලා ආයෙ එනවා. මම අන්නේ claim now කියන ක්ලික් කරලා මෙතන 0.01ක මට dust coin ප්‍රමාණයක් ඊට පස්සේ හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන official nominees යටතේ ඒ ටික ඉවරයි. දැන් යමු friend පැත්තට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන friend කියලා icon එකක් තියෙනවා. අන්නේ friend කියන icon එක ක්ලික් කරගන්න තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් email phone Binance ID කියලා. ඉතින් මේකෙදි වෙන්නේ තව එකෙනෙක්ගේ Binance ID. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ඉන්නවා. මේකෙදි වෙන්නේ යාළුවගේ Binance ID එක copy කරන් වෙල මෙතෙන්ට ඔයා paste කරලා මේ පොඩි ගාණක් යාළුවට යවුවොත් ඔයාට පුළුවන්. ඔයා යවුවේ ගමන් ඔයාටයි backup reward එකක් ආයි ඔයාට අර විදිහම තමයි මේකෙදි ඔයා යවන්න ඕන දන්න එක්කෙනෙක්ට. ඒකයි මේ Binance email එක දාලත් ඔයාට මේක යවන්න පුළුවන්. Binance ID එක දාලා යවන්න මේ යවුවට පස්සේ ඔයාට ආයි එවලෙම backup reward එකක් අර විදිහටම හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මෙතන මේ friend යටතේ වෙන්නේ. දැන් ඉතින් ඔයා බලනවා ඉතින් දැන් මට යවන්න එහෙම Binance තියෙන යාළුවෙක්වත් කවුරුත් නැහැ නේද කියලා. ඉතින් ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් මගේ group එකට join වෙන්න. ඔයාට පුළුවන් මේ group එකට join වෙන්න. join වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Binance ID එක group එකට දාන්න. දැම්මට පස්සේ තව කෙනෙක් ඔයාගේ Binance ID එක අරන් මේ පොඩි ගාණක් කියවනවා. එතකොට එයාට reward එකක් යනවා. ඔයාට reward එකක් එනවා. එයාට reward එකක් එනවා. ඔයාට පුළුවන් තව කෙනෙක්ගේ Binance account Binance ID එකක් අරගෙන එයාට පොඩි ගාණක් ඔයා send කරගන්නවා. එතකොට ඔයාට ආපහු reward එකක් හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් කරගන්න මාරුවෙන් මාරුවට මේක share කරගෙන කරගන්න පුළුවන්. ඉතින් ඒ group එකට join වෙන්න කැමති නම් මේ වැඩේ කරනවා නම් ඉතින් එහෙම තමයි මේ Binance ID එකෙන් ඒ කියන්නේ friend යටතේ ඔයාට මේකෙන් earn කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් send 0.01 and get up to $100 කියලා. ඒකයි මම කිව්වේ ඩොලර් 100ක් දක්වා මේකේ earn කරගන්න පුළුවන් කියලා. ඉතින් තව ක්‍රම කතා කරන්න දිනවා. ඒක ඉන්නවා මේකෙන් දැන් ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන share red packet කියලා තියෙනවා. ඉතින් මම අර මුලදි කිව්ව red packet කතන්දරේ තමයි මේකෙදි වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩම තියෙනවා create red packet කියලා. මේ red packet එකකින් වෙන්නේ ඔයා ඒ red packet code එක claim කරගත්තොත් ඔයාට ඒකෙන් earn එකක් හම්බ වෙනවා. එතකොට ඒ red packet එක create කරන කෙනාටත් earn එකක් හම්බ වෙනවා. මේක කරන්න තර group එක අවශ්‍යයි නැත්නම් ඔයාලට පුළුවන් වෙනම share කරලා දාන්න. ඉතින් group එකෙන් කරගන්න ඕන නම් lazy වඩා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන create red packet කියන එක මම ඒ red packet එක හදන විදිහ කියන්නම්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් have red packet code කියලා තියෙනවා. තුනට පස්සේ enter code කියලා තියෙනවා. ඉතින් අර මම කියවන වීඩියෝ එකේ තනින් තන pop up වෙනවා කියලා code වගේක්. ඉතින් අන්නේ එක code එකක් අරන් එවෙල ඔයාලට පුළුවන් මෙන්න මෙතනට paste කරන්න. එක paste හෝ type කරලා ඔයාලට පුළුවන් මේ code එක claim කරගන්න. ඉතින් ඒකෙදි ඔයාලට reward එකක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් red packet claim by people කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයා හදන red packet එක people's ලා 20 දෙනෙක්.
ඒ කියන්නේ 20 දෙනෙක් ක්ලේම් කරගත්තොත් A2 Z කියන coin 500ක් හම්බ වෙනවා. 100 දෙනෙක් ක්ලේම් කරගත්තොත් 2500ක් හම්බ වෙනවා. 300ක් ක්ලේම් කරගත්තොත් 7000ක් හම්බ වෙනවා. ඉතින් අපි යමු බලන්න කොහොමද මේ A2 Z coin 500ක් කියන්නේ ඩොලර් කීයක් කියලාද බලන්න තමයි අපි දැන් යන්නේ. ඉතින් අපි බලමු මේ A2 Z කියන coin 500ක් ඩොලර් කීයක් වෙනවද කියලා. ඉතින් ඔයාලට මේ red packet code එක හදාගන්න ඩොලර් පොඩි ගාණක් දැම්ම නම් ඇති. බින්දුවසම අර කලින් වගේ 0.02 එකක් ඒ වගේ 0.01 ඒ වගේ ගාණක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් යමු අර coin 500ක් කීයක් වෙනවද කියලා බලන්න. අපි minimum එක යමුකෝ. 20 දින claim කරගත්තොත් ඔයාලට 500ක් හම්බ වෙනවා ගුවනේ. එතකොට බලමු spot එකට ගිහිල්ලා අපි මෙතන යන්න ඕන. එතන තියෙන A2Z coin එක මම select කරගන්නවා. search කරගෙන මෙතන A2Z USDT කියන click කරගන්නවා මම. ඉතින් ඔයාලට හදිස්සියව මෙතන මේක මේ සමහර වෙලට පේන්න නැති වෙන පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් අර මෙතන මම දැන් කියනවා limit කියලා. මගේ පේන්න නැති ඔයාලට limit කියලා. ඉතින් එන්නේ limit කියන එක තමයි ඔයා දාගන්න ඕන. හදිස්සියවත් ඔයාලට market හෝ වෙන market මොකක් හරි එකක් තිබ්බොත් ආයේ limit කියන එක දාගන්න. එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම මේ කරන විදිහේ amount එක type කරලා කොච්චර ඔයාලට ඩොලර් ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා බලා ගන්න පුළුවන්. මොකද ඔයාලට A2Z coin නෙමෙයි හම්බෙන්නේ. දැන් මට A2Z coin හම්බුණාට ඔයාලට හම්බෙන්නේ වෙන coin එකක් වෙන්න පුළුවන්. වෙන token එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් මම අර කරන විදිහට ඇවිල්ලා මේක කොච්චර ඔයාලට හම්බ වෙනවද කියලා බලා ගන්න. ඉතින් මට පේනවා දැන් මෙතන A2Z coin 500ක් කියන total USDT වෙනවා 0.5. ඒ කියන්නේ ඩොලර් භාගයක් විතරයි. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මට 0.5ක ඩොලර් ප්‍රමාණයක් මෙතන ඩොලර් භාගයක් වගේ මෙතෙන්ට මට earn කරගන්න පුළුවන් වෙනවා. ඉතින් 40 දෙනෙක් 50 දෙනෙක් වගේ ක්ලේම් කරාදොත් ඔයාලට ඩොලර් එකක් නිකම්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට අර group එක use කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලා අර කොල්ලෝ දාන red packet එක ක්ලේම් කරගන්න. එතකොට යාලට turn එකක් එනවා. ඔයාලට turn එකක් වෙනවා. ඉතින් කාගේවත් සල්ලි මුකුත්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙගොල්ලෝ මාරුවට earn එක කරගන්න පුළුවන්. මම අයියන දැන් කොහොමද red packet එක create කරගන්න කියලා බලන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් create කියලා තියෙනවා. ඉතින් number of red packet කියලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර දෙනෙක් ක්ලේම් කරගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මම මෙතන 50ක් කියලා මෙතන type කරගන්නවා. type කරගත්තට පස්සේ total red packet amount කියලා දිනවා මෙතන. මම Ethereum නේ මම මෙතන USDT තමයි දාගන්න. Ethereum auto select කරලා තිබ්බේ. ඊට පස්සේ මෙතන red packet amount එක දාගන්නවා. මම 0.02ක් දාගන්නවා දැනට. ඊට පස්සේ මෙතන wishes කියලා තියෙනවා. අන්න ඒකට මට ඔයාලට කැමති නමක් මොකක් හරි එකක් නිකන් ABCD නිකන් දාගන්න. ඊට පස්සේ මෙතන confirm දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට red packet code එක හදා ගන්න පුළුවන්. අර වෙරිෆිකේෂන් එක කරගත්තට පස්සේ ඔයාලට red packet code එක මෙතන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන එනවා created successfully share with friends කියලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන copy code කියන එක ක්ලික් කරගන්න. ඔයාගේ code එක මෙතන copy වෙනවා. ඒක පුළුවන් අර මං කිව්ව group එකට දාන්න. ඒ කියන්නේ මගේ අර මම හදන group එකට ගිහලා දාන්න. එතකොට යාළුවෝ ඒකින් අය ඒක claim කරගනි. ඊට පස්සේ යාට turn එකක් එනවා. ඔයාලට turn එකක් එනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. මම මේක කොයිම වෙලාවත් කියන්නේ නැහැ කාට හරි යවන්න කියලා. මොකද මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් දෙන්න බෑ මට. මොකද මේක YouTube නීති වලට පටහැනි. ඉතින් මේක ඔයා කැමති නම් කරගන්න පුළුවන්. නැත්තම් ඔයාට නිකන් ඉන්න පුළුවන්. ඉතින් මේකේ තව තියෙනවා Binance Square අන්නේ වගේ දේවල් තියෙනවා. Binance එකේ අර මේවා රයිට් කරන්න ලියන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ වගේ දේවල් කරලා මේක earn කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකේ views 6000ක් 7000ක් ගියම ඩොලර් එකක් වගේ හම්බ වෙනවා. ඉතින් අර group එකේ හදිස්සියවත් මොන හරි වැරදි ප්‍රචාරය වගේ දේවල් දැම්මොත් අනිවාර්යෙන් remove කරනවා කියන එක මතක තියාගන්න. ඒකින්ද විකාර දාන්න එපා. අදාළවම කිව්ව වැඩේ විතරක් කරගන්න ඒ group එකට ගිහිල්ලා. Binance red packet code ඒවා share කරගන්න. ඒ වෙන වෙන මොන හරි share කරගන්න තියෙනවා නම් ඒවා share කරගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වෙන විකාර දාන්න යන්න එපා group වල. මම එහෙම වුණොත් අනිවාර්යෙන් එයාව remove කරලා දානවා. ඉතින් තාම ඔය channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් හැමෝටම goodbye. आज की रात